おはようございます。කොහමද ළමයි? ඉන්නවද හොඳ? මම හිතනවා ඔයාලා ඔක්කොම හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් අදත් මම පොඩ්ඩක් එළියට යන්න හදන්නේ. මම ඔයාලා හැමදාම එක්කන් යනවනේ. ඉතින් අදත් මම එක්කන් යන්න කියලා වලේ. මම යන තැනට ගිහලා ඔයාලටත් වීඩියෝ කරලා ඔයාලත් ඒක රස විඳින බලන්න මම මාරම ආසයි. ඉන්නලදී හරිද? ඒ කියන්නේ කෝයෙන් එක්කම හදලා තියෙනවා සමහරත් දැන්. අර මම එකවරක් ගිහලා මම ශ්‍රී ලංකාවට හදලා තියෙනවා. ඒක පට්ට ලස්සන යනවා මේකේ. ආයෙත් තව එකක් තිබ්බ ශිබුයල් මම ඒකලත් ඔයාලව දවස් එකක් යන්න ඉමේජ් කියලා කාසල් එක. ආයෙ ටෝකියෝ වල තියෙන ටෝකියෝ කාසල් එකක් තියෙන මම ඒක ඔක්කොම දැක්කා. ඒරිය මම ඔක්කොම මාක් කරන් ඉන්නේ ඔයාලට පෙන්නන්න මාත් තාම ගිහිලා නැහැ. මම ඔය වැඩට යන ගමන් මේ ඇහැ ගහගෙන ඔය Google එකේ දකිනවා. Google එකේ නෑ මම ඇහැනුත් දකිනවා මට මේ යන්න වෙලාවක් නැතිලා තියෙන්නේ. ඉතින් මේ ඊයේ නයිට් එකට ගිහිල්ලා දැන් අද තමයි ඉතින් මා හද නැගිටිනකොට 10 මාර වගේ ඇති ළමයි මේ 私は10時に起きました今日朝の10時に起きましたけどちょっと昨日は大変でしたが私は眠くなりましたとても厳しいね皆さんは今日はどうですか毎日しますか私も毎日なんですけど一日に日本語は練習したいと思っているから皆さんと話して日本で住んでいる人と話したいと思っていますではコメントしてくださいねこれから今日の天気がいいでしたが私は外に行ったではいい天気がなりましたので今日の雨が降りませんそれからどこにも行きますඉතින් ඕම තමයි මෙහෙ වෙන්නේ ඉතින් මේ සති ගණන් යනවා තේරෙන්නේ නැහැ මම ලංකාවේ ඉඳන් මම ලංකාවේ ජොබ් එක කරද්දි සතිය යනවා සෑහෙන්න හිමීට යන්නේ ඇයි සාන්තාංගාවල බදාල් ප්‍රශ්නෙට ඕම යනවනේ ඉතින් සෙන්සුරාදාරිට තමයි නිවාඩුව සෙට් වෙන්නේ මෙහෙ දැන් එහෙමත් නැහැ සෙන්සුරාදාරිටත් වැඩ ඔය අහම්බෙන් නිවාඩුව සෙට් වුණොත් තමයි දැන් කියන්නේ හතරක් ඉවරයි තව තුනක් කොහෙද තියෙන්නේ මම තමයි ඉතින් මෙහෙ ඉතින් දවස් යනවා තේරෙන්නේ දැන් මාස 3-4ක් ගිහිල්ලා මම ඇවිල්ලා 私は日本で住んでいるの場合はとてもけど毎日は時間がずっとかかりましたでは私はとてもびっくりしましたどうやってこの世界はなりました時間がとてもかかるとても厳しいねやばいමම ඇත්තටම මේ ලංකාවේදී නම් එච්චර ඉක්මනට මාස ගණන් එහෙම ගියේ නෑ ළම ඇත්තම කිව්වොත්. දැන් මම මේ වීසා ඇප්ලයි කරලා ඒ මාසේ මාර හිමිට ගියේ. පට්ටම හිමිට ගියේ ඒ මාසේ නම්. දැන් මෙහි මාස යනවා තේරෙන්නෙත් නෑ දවස් යනවා තේරෙන්නෙත් නෑ මොනවද කරන්නේ අවශ්‍ය දේවල් කරන්න තියුකුත් නෑ මොකද තමයි මේ ජීවිතේ. ඉතින් කවුද මෙහි මේ ටෝකියෝ ගන්න තියෙන අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න මාත් ඔයාලට පුළුවන් තරම් හෙල්ප් එකක් දෙන්න. ඒ කියන්නේ මොනවාද මෙහි ආපු ගමන් කරන්න තියෙන්නේ සිම් එකක් එහෙම ගන්න ඕනේ කියලාම මාසකමාරක් ඔයාලා විශ්වාස කරයිද දන්නේ මම එළියට ගිහිල්ලා අම්මලට කෝල් එකක් ගන්න දියකුත් නැහැ. එහෙම තත්ත්වයක තමයි හිටියේ. ඇයි අපි දන්නේ නැහැ ළමයි මෙහි ආව ගමන් කොහොමද කරන්නේ? මේ එහෙම තමයි සීන් එක. ඒකින්ද කවුරු හරි ඉන්නා නම් මේ අවුතෙන් ආවු මට මැසේජ් එකක් දාන්න මම පුළුවන් තරම් හෙල්ප් එකක් දෙන්න. අනිවාර්යයෙන්. මේ ඔයාලට පේනද මේ ගස්? මේ ගස් ඒව රතු පාටලා ළමයි තියෙන්නේ. සීතල වෙන්න කාලනේ මේ ගස් රතු පාට වෙලා හැලෙනවා.
හල්නට පස්සේ මේ හල්නට පස්සේ ඊට පස්සේ තමයි හිම වැටෙන්නේ. ස්නෝ වටේ. ෆස්ට් ස්නෝ එක බලමු ඉතින් කොහොම වේද කියලා. මේ ස්නෝ කාලන පට්ට අමාරුයිද. ඒක අපි ලංකාවේදී හිතුවේ අනේ ෂෝක්නේ. හිම හොඳයිනේ. සීතල මරුනේ මෙහෙ රස්නේනේ. ඉතින් දැන් තේරෙනවා ඒකේ ප්‍රතිඵලය. හරියන මං ඔයාලට චුට්ටක් එළිය පෙන්නගෙන ගිහිල්ලා මං ඔයාලව එතනදී හම්බෙන්න. බලමු මං ඔයාලට එතනදී ගිහිල්ලා ඔයාලට එකක් දෙන්න. යා. බයි. ඉතින් ළමයි ඔන්න මං දැන් ඉන්නේ කෝවෙන් එකක් ගාව. මං ඔයාලට කෝවෙන් එකක් පෙන්නන්න කියලා හිතුවේ. ලොකු කෝවෙන් එකක් නෙමෙයි. නෑ ලොකුවත් නෙමෙයි ලොකුයි ඒක. ඒ කැලි 3-4කට වෙන්නලා තියෙන මේ පැත්තෙත් කෝවෙන් එක මේ පැත්තෙත් කෝවෙන් එක. ආයේ මේ පැත්තෙත් කෝවෙන් එක. ආයේ මෙහෙත් කෝවෙන් එක. ඒක මාර විශාලයි ළමයි. ඒ එකම එක තමයි මේ 3-4කට බෙදිලා තියෙන්නේ. ඒක පට්ට විශේෂයි. මේකට කියන්නේ තෝමීරි පාක්. පට්ට සයිස් ළමයි මේ. මං කිව්වා 1 2 3 4ක බෙදලා තියෙන්නේ. ඒක මාර බයික් එකක් තියෙනවා. සකුරා කාලේට එහෙම ළමයි මේවා මේ සෑහෙන මල් දාලා එහෙම සීන් නැත්නම් මං Google එකේ දැක්කා. එන්න ඕන සකුරා කාලේට නම් මේක නම් සෑහෙන වටිනවා. හිටියොත් මේ ඉඳිත් දන්නේ මං එතකොට සකුරා කාලේ නකොට වෙන කොහේ ඉඳිත් දන්නේ. කියන්න බෑ ළමයි. මම ටෝකියෝ ඉඳීද මම ටෝකියෝ වලින් යයිද කියලා කියන්න බෑ ඉතින්. නා මේ ගස්සේම පට්ටම වයිබ් එකක් තියෙනවා. අර එක පාරට ලස්සනයි. ඉතින් ඔයාලා මතක් කරගන්න මේ එක ගහකට සකුරා මල් ටිකක් આવොත් කොච්චර ලස්සනයිද කොච්චර එළියක් තියෙයිද. දැන් මේක එහෙම ලස්සනයි නා. මේකට සකුරා මල් ටිකක් આવොත් කොච්චර ලස්සනයිද. ඒ සකුරා කාලේට එන තමයි මෙහි මේ ජපාන් වල සෑහෙන ලස්සන. ඇයි ඒව නිකන් අර මේ ලයිට් දාලා වගේ පට්ට ලස්සනනේ. ඊටතර යන්න හිතනවා ඒ වලට. මම යනවා මම ඔයාලට පෙන්නගෙන යන්න හදුවේ ඒක. ඔකෝ සීන් නැහැ මේකේ. එළිය යන්න ගිය කියලා තමයි අපි ලයින්ස් වලට මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඉන්නේ නිසියාරයි වල. මේ ට්‍රේන් එකේ ගිහිල්ලා තමයි අපි මේන් ට්‍රේන්ස් වලට මාරු වෙන්න ඕනේ. නැත්නම් අපි ට්‍රේන් එකක් නෑ මෙහෙන් යන්න. මේක ට්‍රෑම් ට්‍රේන් එකක්. උඩින් යන්නේ. ඊට පස්සේ ගිහලා මේන් ට්‍රේන්ස් වලට නොරිකයි වෙන්න ඕනේ. ඕ ටික තමයි ඉතින් මේක පෙන්න. මේක මාරම සයිස් ළමයි මේ කෝයින් එක. බලන්න අර හරියට වෙන්න තියෙනවා. මිනිස්සු වාඩ්ලා ඉන්නවා අර පේනවත් දන්නේ නැති. මාරම ලස්සනයි මාරම වයිබ් එකක් තියෙන්නේ. ඒක පෙන්වන්න දෙයක් නැහැ නේ ඔයාලට මම ඒක ගියේ නැත්තේ. ඒක පෙන්වන්න දෙයක් තිබ්බනම් මම ඔයාලට පෙන්නනවා. හරියන ළමයි. මම එතනට ගිහලා වාට ගන්නම් මම යන්න තැනට ගිහිල්ලා. හරිද? එහෙනම් ඊළඟ එකේදී හම්බෙමු. ආයෙ ළමයි. මම දැන් යන ගමන් ඉන්නේ. මම පාසලක් මම තියෙනවා ඒකට යන්න කියලා බලමු. සුමරේ කියලා. ඉවල්ලා මේ ගස්සේ යාය දිනන ලස්සන.
දුරක් තියෙනවා. ඉඩම් කියන්නේ ළමයි මේ ලංකාවේ වගේ එහෙම ලොකු අක්කර ගණන් නැහැ. මම හිතන්නේ ওই කෑලි තියෙන්නේ. ඒවත් මාල් ගණන් ඇති ඔය සිටි එකේ සිටි එකට මේ ඉන්න කෙනෙක් එහෙම දන්නේ නැති මේ ඇපාර්ට්මන්ට් එකක් ගන්න ගියාම මාර විදියට මාර කට්ටක් කන්න ඕනේ. ඒක මේ එන්න ඕන ළමයි අතින් ඉන්න. මේ තියෙනවා කීමන් නිගවල ඇපාර්ට්මන්ට් එකක් ගන්න ඕනේ. ඔමෝම් සීන් තියෙනවා. ලංකාවේ නම් අපිට මොකක් කර ඉඩමක් ගත්තම ඒක අපිට ගෙදර හදාගෙන ඉන්න පුළුවන්. මේ වල අපි ඉඩමක් ගත්තත් මාර ඉන්ෂුරන්ස් එකේ ගෙවන්න ඕනේ. මම තමයි මේ තියරි හදලා තියෙන්නේ එහෙමයි. ඉස්සරහින් කාසෙල්ල ඇති. කාසෙල්ල ඇත්ත. ඒක අලුත් කාර් තියෙන්නේ ඔක්කොම ඇල්ෆාට් තමයි. 798ක් යකෝ ඒක. කිරික්කරත් තරහා ගණන් බම් මේක. මේ කොළ 807ක් වෙනවා. 834 බුදුන් මේ. හැබැයි බ්‍රෑන්ඩ් නිව් ළමයි. මේක 535. මේක ටිකක් මම හිතන්නේ දුවලා වගේ ඇති. 477යි. මෙතෙන්ට යන්නේ නැහැ අඩු වෙනවා. 337යි. අර බානම ළමයි මේ ඒව අඩු වුණාට බ්‍රෑන්ඩ් නිව් වගේ. බ්‍රෑන්ඩ් නිව් තමයි. 400 ගණන් වල තියෙන 300 ගණන් වල තියෙන හරවා පට්ටක්. ඒ කාර් තියෙන ඇල්ෆාට් විතරම වුණා. එතනින්ට යන්න තියෙන්නේ මෙතනින්ට තවත් මේස්ට්‍රයින්. පොඩක් ඉන්න ළමයි මම ඔයාලට මැප් එක බලලා ආයෙම සෙට් කරනවා. හායි ළමයි. මේ මම දැන් යන ගමන් ඉන්නේ. මෙතන ඉස්සරහා තියෙන්නේ. සුට්ටක් යම් බලන්න. පොඩ්ඩක් මීටර් 100ක් අය යදගෙන යන්න තියෙනවා. බලමුනේ. කොහොමද අද මේ ශ්‍රයින් එක වෙන්නේ කියලා. මම ශ්‍රයින් වලට තරන්නේ වෙනම යන්න හිතාගෙන මේ ශ්‍රයින් තමයි තියෙන සාමාන්‍යයෙන් ලස්සන තැන් වල තියෙන ශ්‍රයින් තමයි. මේ and ginger. ශ්‍රයින් මේ ginger කියන්නේ දෙකක් තියෙනවා. කියන්නේ සාමාන්‍ය අර මෙයාලගේ කමි සමාල කියන්නේ මේ ශ්‍රයින් එකක්කට අනේ ginger කියන්නේ අර මම එදා ගියේ ඒ වගේ පන්සලකට. මේ වෙඩ් කලර් තියෙන්නේ. බලමු. මේ බාන්න ළමයි මේව පට්ට ලස්සන අර මේ ෆොටෝස් වලට එහෙම මේ ගස් ටික මාරම් වයිබ් එකක් තියෙන්නේ. ඉස්සරහින්ද ගොඩාන දෙන්නේ. ඇල්ෆාට්ම 3ක් තියෙනවා එතන. මාර සීතලයි යම් ජැකට් එක දාගෙන ඉන්න උඩටම දාගෙන ඉන්න පට්ට සීතලක් තියෙන්නේ. I'm in all pen. Wala shine. Wala shine ne din. यहाँ बस. ගාන ළමයි මේක ලස්සන. මේ අතුලට යන එන්ට්‍රන්ස් එක.
මෙයාලා සාමාන්‍යයෙන් ඔක්කොම මේන්ටේන් කරනවා. මෙයාලා මේන්ටේන් කරන නිසා එච්චර මෙයාලා ලස්සන වෙන්නේ. හැමදාම වගේ. ඒක ලොකු ෂයින් එකක් නෙමෙයි ළමයි. මම දන්නේ මේ ඉන්නේ මෙයාලගේ දෙවියෝ. මෙයාලා තමයි මේ කමිසමා කියන්නේ මේ ෆෝන් පේනවා ඇති. මේක මෙයාලා මේව අතර අරගෙන මේවා කරනවා. ඒක ප්‍රේ කරනවා. ඒතර මේකේ මේ ගෙජ්ජියක් කියලානවා. ඊළඟට මෙයාලා වඳිනවා. ඒක මම දන්නේ මොකක් මෙයාලා ලබා ගන්නවද කියලා. ඉන්නවා මෙයාලා ඒක අදහන්නේ. අපි යන් උඩට මොකක් තියෙනවද දැන් මන්නම් මේ කාංචි තේරෙන්නේ නැහැ. තේරෙන කෙනෙක් ඉන්නවා මලත් කියන කමෙන්ට් එකේ. ඔක්කයි ආයිබස් ඒවා මගේ ඔමේගායි අන්න මේකේ තේරුම කවුරු හරි දන්නව නම් කියන්න. ට්‍රාන්ස්ලේට් කරන්න එපා. දන්න එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න. මම ට්‍රාන්ස්ලේට් කරලා බලන්න පස්සේ. මේ කාංචි පට්ට අමාරුයි ළමයි. මාත් N3 වලට ඉගෙන ගන්න ගමන් ඉන්නේ. අමාරුයි කාංචි. මම ලංකාවේදී ෆෝන් එක කරලා ආවේ. මම N3 ටිකකුත් ඉගෙනගෙන ආවේ. ඒ හින්දා මැච් එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය මේ ෂේප් ඉන්න දිනනවා මම ශ්‍රයින් එකක්. ඒක ශ්‍රයින් කිව්වට මං කිව්වේ මෙයාලගේ ශ්‍රයින් කිව්වට වෙදි දිනනවා. මේ කවුද දන්නේ පූසෙක් ඉන්නේ. ඒකත් ලස්සනයි ළමයි. With make a hold on dan මොකද ප්‍රාර්ථනා කරන්නේ. The wind hums songs whispering pines, secrets untold, carrying tales only the forest holds. Night spills the නිස්කලංකයි කියන්නේ මාරම නිස්කලංකයි තමයි. Etching patterns leaving its mark. The roots stretch deep, the earth's gentle sigh, a lullaby sung to the open sky. Oh, whispering pines, sing me your tune, caught in the rhythm. හලෝ බයි. ඉතින් මම ඉන්නේ දැන් ශ්‍රයින් එකේ පොඩ්ඩක් ඉඳගත්තා. මාර මහන්සියක් තියෙනවා. මේ තියෙන්නේ. ඒක පොඩි වුණාට මාරම ලස්සනයි. මේ හැරි ඉන්නවා නම් නිප්පොරි නේ මේකට කියන්නේ නිසියාරයි. නිසියාරයි වල තමයි මම ඉන්නේ. නිසියාරයි වලින් පොඩ්ඩක් එන්න ඕන පිටට. ඉතින් මේ හැරි කරවල ඉන්නා නම් එන්න මේකට. මේක එච්චරම ලොකු එකක් නෙමෙයි. ඒ වුණාට මාරම කාම් ඇවිල්ලා ඉඳගෙන නිදහසේ ඉඳලා යන්න පුළුවන්. ඔහොම තමයි. ඉතින් මේ ශ්‍රයින් එක එහෙම ලොකු දෙයක් නෑ. නේද? මේක තියෙන අර මිස්ලප් වෙන්න පුළුවන් තමයි තියෙන්නේ. මේ මොක තමයි ඉතින් තියෙන්නේ අද. මම ආයෙ තැනකට යනවා. මම හිතන් ඉන්නේ ටෝකියෝ වගේ යන්න. ටෝකියෝ වල ටෝකියෝ කියන්නේ මේ ශිබුයා
ඒවලට ගියානේ. එතන තියෙනවා මේ ශ්‍රයින් එකක් තියෙනවා. ආය විදින ගොඩක් තැන් තියෙනවා යාරේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක අත්විඳිනවද කොහොමද? 今は私のビデオやりたいと思ったので、今日のビデオはどうですかどうかわからないけどちょっと教えてもらっていいですか？私は今日異常になんですけど、それから家に帰りたいと思っているから、ちょっと寒くなりました。では皆さんの今日のビデオはどうですか？ちょっとコメントしてくださいね。それから私探して、あとはビデオやりたい。今日またね。これからとても寒いね。だから私は家に行きたい。今は4時になりහරි ළමයි. එහෙනම් අපි වෙන දවසක හම්බෙමු. වෙන දවසක් කියන්නේ මේ ළඟදිම මම ආයි වීඩියෝ එකක් කරනවා. එතකොට ඔයාලට උද වීඩියෝ එකක් දෙන්න. ඔයාලට මගේ මූණ පේන්නෙත් නෑ. දැන් නම් කළුවර වටේගෙන ඉන්නේ. මේ තාම මේ පහමාරවටත් නෑ ළමයි. මේ දැන් ඉක්මනට කළුවර වැටෙනවා. හරි එනවා. අපි එනම් වෙන දවසක හම්බෙමු ළමයි. මම ඔයාලට හොඳ මේ ටෝකියෝ සීමාසෙන් ඒ හින්දා මම ඔයාලව එතනට එක්කන් කියලා ඔයාලට පෙන්නන්න. අතකන් මතනේ